සුබ දවසක් සියලුම දෙනාටම මේ මාසයේ සිට අස්සස්ම නතර වෙන බවට ප්‍රචාරයක් යනවා. ඉතින් මේ ප්‍රචාරය ඇත්තද නැත්තද කියලා මම මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් සම්පූර්ණ වෙනකම්ම වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ අස්සසුම සුබ සාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මාස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන බවයි. 2023 ජූනි මාස සිට දෙසැම්බර් මාස දක්වා පමණක් අස්සසුම සුබ සාධක ප්‍රතිලාභී යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීම සඳහා අනුමත කරන ලදී. ඉන්පසු රජය විසින්ගත් තීරණයක් පරිදි මෙම කාණ්ඩය සඳහා අදාළ ගෙවීම 2024 දෙසැම්බර් මාස දක්වා දීර්ඝ කරන ලදී. එමෙන්ම නැවත වරක් රජය විසින් තීරණය කරන ලද්දේ මෙම කාණ්ඩයට අදාළ දීමනාව 2025 මාර්තු මාස දක්වා ගෙවීම සිදු කිරීමටයි. එමෙන්ම නැවත වරක් අදාළ ඒ කාණ්ඩයේ දීමනාව ගෙවීම 2025 අප්‍රේල් මාස දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කළේය. ඒ අනුව අදාළ දීමනා අප්‍රේල් මාස දක්වා දීර්ඝ කළ බව රජය නිවේදනයේ දැක්වේ. ඒ අනුව මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අයත් වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනා අඛණ්ඩව ගෙවීම සිදු කිරීමට නියමිතය. මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අයත් අස්සසුම ප්‍රතිලාභී දීමනාව මුල් අවස්ථාවේදී යෝජනා ක්‍රමයේ සම්මත වූ පරිදි 2024 දෙසැම්බර් මාස අවසන් කිරීමට නියමිතව තිබුණද රජය විසින් වරින් වර ගත් තීරණ පරිදි 2025 අප්‍රේල් මාස දක්වා ගෙවීම සිදු කරන අතර එය විවිධ සමාජ මාධ්‍ය විසින් ඉස්මතු කරන පරිදි එකවර ගෙවීම නතර කිරීමක් නොවේ. මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අදාළ අස්සසුම ප්‍රතිලාභ දීමනාව ගෙවීම සිදු කරන ලද්දේ රටේ පැවති කොරෝනා වසංගතය ආදී හේතුන් මත ආර්ථික වශයෙන් අගතියට පත් ජනතාවට සහන සැලසීමක් ලෙසය. කෙසේ වෙතත් ඒ අනුව සංක්‍රාන්තික කාණ්ඩයේ දීමනාව හැර අවදානමට ලක් වූ කාණ්ඩයේ දුප්පත් සහ අන්තදින කාණ්ඩයෙන් ප්‍රතිලාභ දීමනා අඛණ්ඩව ගෙවීම සිදු කරන බවයි මෙම නිවුස් එකේ දැක්වෙන්නේ. ඉතින් මේක පැහැදිලිව කියලා තියෙනවා මෙම ප්‍රචාරය අසත්‍ය ප්‍රචාරයක් බවත්. ඒක නිසා ඔයාලා කලබලයට දුකටපත් වෙන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් මෙවැනි වීඩියෝ මම තවත් ඉදිරියට අරගෙන එනවා. අස්සම් සම්බන්ධ වීඩියෝ කිහිපයක්ම මම කරලා තියෙනවා YouTube channel එකේ. ඔයාලට channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. අස්සම online කොහොමද බලන්නේ කියලා සම්පූර්ණ වීඩියෝ එකක් මම ඔයාලට කරලා දීලා තියෙනවා. ඒ වගේම අස්සම ගිණුමට බැර වුණේ නැත්නම් බැර වුණාද කියලා ඔයාලා දන්නේ නැත්නම් මගේ WhatsApp number එක මම display කරන ඔයාලට පුළුවන් ඒක බලලා ඒකට WhatsApp message එකක් දාන්න. මම ඊට පස්සේ මට identity අංකය විතරක් එවන්න. මම ඊට පස්සේ ඔයාලට බලලා account එක බැර වුණාද කියලා මම දැනුම් සිදු කරන්න. ඉතින් කෝල් ගන්න එපා කියලා මම කරුණාකරලා ඉල්ලා සිටිනවා. එහෙනම් නැවත අස්සසම සම්බන්ධයෙන් වීඩියෝ එකක් අරගෙන එන්නතුරු සුබ දවසක්.